පුතේ මේ බලන්න. දැන් මේක වැඩි ගන්න වෙනවා ඔයගොල්ලෝ ගානේ. එතකොට 42 වාරය 21නේ. එතකොට ඒක මේක වැඩි කරන්න යන්න එපා. ඔළුවෙන් හිතලා ගමු කොහමද? දෙවා අපි ගමු ඉස්සෙල්ලාම 20 21 වාරය 42 කඩමු. 20 වාරයක් 42 හොයලා 42ක් එකතු කරනවා කියලා ගමු. ඔන්න බලන්න. 20 වාරයක් 42. 20 වාරයක් 42 ගන්නේ කොහමද? 42 වාරයක් 2 කීයද? 84යි. එහෙනම් 20 වාරයක් 42 840යි. 840යි තව 32 එකතු වෙන්න ඕනේ. 840 32 කීයද? 882යි. 880 හරි. දැන් මේකේ බලන්නකෝ. දැන් අපිට ඇත්තටම 15360යි මේ කපන්න පුළුවන්. හරිද? 15360 දෙකම තුනෙන් බෙදන්න පුළුවන් නේ. හැබැයි මම ඕගොල්ලෝ දැන් හිතන්නකෝ ඕගොල්ලෝ මේක වැඩි කරලා බෙදන්න යනවා කියලා මම මේ පොඩි පොයින්ට් එකක් අහුවෙච්චින්ද නෑ කිව්වේ. 22 වාරයක් 15 හොයන්න ඕනේ කියලා හිතමුකෝ. මම මේ පොඩි දෙයක් දැකලා ඒකෙන් මේ වල දෙයක් කියලා දෙන්න. 22 වාරයක් 15 හොයන්න ඕනකොට හරිද? මේක මෙහෙම කරන්න. 15 ඒවා 20ක් බලලා තව 15 දෙයක් එකතු කරන්න. 15 ඒවා 20ක් බලන්නේ කොහමද? 15 වරක් 20 15 වරක් 20 දෙන 15 වරක් 2 කියලා එකක් තියෙනවානේ. 15 වරක් 2 30යි. එහෙනම් 20 වරක් 15 300යි. 300යි තව 15 දෙකක් කියන්නේ 30යි. 300යි 30යි 330යි. තේරුණානේ? 330යි. හරිද? කෙලින්ම දන්නවා. ඕනම ඔයගොල්ලෝ එක ගන්න කෙටි ක්‍රමයක් කියන්න. දැන් 15 වරක් 12නේ. 15 වරක් 12 දෙන 15 ඒවා 10කුයි තව දෙකකුයි ඉන්නේ තියෙන්නේ. 15 වරක් 10 150යි. හරිද? 150 වලට තව 15 දෙකක් කියන්නේ 30යිනේ. 150 වලට දෙක ගන්න 180යි. අන්න එකතු කරලා ගන්න. හරිද? Mas essa não finge ser má.